දැක්කනේ මේ දරුවගේ වාසනාවට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඩෙන්ගු කියන්නේ මොනතරම් බරපතල ලෙඩක්ද කියලා දැන් ඔයගොල්ලෝ දන්නවනේ. අනේ ඌ ડોක්ටර් බොහොම ස්තුතියි අපේ පුතාව සනීප කළ දුන්නට. ඔයාලා දන්නවනේ ඩෙන්ගු හැදෙන්නේ කොහොමද කියලා. ඒ හින්දා ඔයාලගේ ආරක්ෂාව ඔයාලටම සලස ගන්න වෙනවා. හොඳයි ડોක්ටර්. අපි මීට වඩා දරුවෝ ගැන පරිස්සම් වෙන්නම්. දැන් මේ පුතාට ගෙදර යන්න පුළුවන්. හැබැයි පරිස්සමෙන් බලා ගන්න ඕනේ. ඈස්ලමයි කොහොමද පුතාට ඩෙන්ගු හැදුනේ? දොස්තර මහත්තයා නම් කියන්නේ අපේ නොසලකිල්ල හින්දලු මේ වගේ ලෙඩ හදාගන්නේ. ඊ මොන කතාවක්ද? නැහැ මුරලි. බලන්න අපි මේ ඉන්න පරිසරය දිහා කිසිම පිරිසිදුකමක් නැහනේ. තැන් තැන් වල ටින් කෑලි, ප්ලාස්ටික් බෝතල්, තැඹිලි කොම්බ. ඇත්ත. බලන්න මේ ගෙවල් අයිනේ තියෙන කාණු වල වතුර රැඳිලා තියෙන හැටි. ගඳේ බෑ. ඒ විතරක්ද? පරණ ටයර්, කුණු ගොඩවල්. දැක්කනේ හැම තැනම අපිරිසිදුයි. මදුරුව බෝ වෙන්න කියාපු තැන්. ඇත්ත. දවල් නෑ කියලා නෑ. මදුරුව හැමතැනම. මේ මදුරු වසංකතයට මොන හරි කළේ නැත්තම් දරුවන්ගේ ජීවිත විතරක් නෙමෙයි අපේ ජීවිතවලටත් අනතුරක් වෙන්න පුළුවන්. එහෙනම් අපි ඉක්මනින් මොනවා හරි කරමු. ඔව්. අද අස්ලම්මයිගේ දරුවට වගේම හෙට අපේ දරුවන්ටත් ඩෙන්ගු හැදෙන්න පුළුවන්. අපි එහෙනම් එකතු වෙලා ශ්‍රම දානයක් තියමුද? අදහස නම් නියමයි. අපි එහෙනම් ඔක්කොම එකතු වෙලා මේ හැමතැනම පිරිසිදු කරමු. ඔව්. අපි එකතු වුණොත් නම් මේ මදුරු වසංගතෙන් අපි කරලා දාන්න පුළුවන්. එහෙනම් ලබන ඉරිදා අපි මේ වැඩේ කරමු. මම අනිත් කටියටත් කියන්නම්. නියමයි මුරලි අයියා. බලන්න රමේෂ්, අද අපේ අම්මලා තාත්තලා හැමෝම එකතු වෙලා හැම තැනම පිරිසුදු කරනවා. ඔව් ඒ අය අපිට ආදරෙයිනේ. යමු. අපිත් ගිහින් එයාලට උදව් කරමු. පියර්මන්ලි වැඩේ හොදට යනවනේ. ඔව්. බලන්න අපි මොන කුණුරක් එක්කද ජීවත් වුනේ කියලා. ඉතින් අපිට ඩෙන්ගු වගේ ලෙඩ හැදෙන එක අහන්න දෙයක්ද? මේ වගේ කට්ටිය එකතු වෙන එක හොඳයි. තනියම කරන්න පුළුවන් මේ වගේ වැඩක්. ඔව් මුරලි අයියේ. ලෙඩක් හැදෙන්න ಜಾති ආගම් කුල මල ભેද බලන්නේ නැහනේ. ඒ හින්දා අපි දැනගන්න ඕනේ එකතු වෙලා මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න. ඒක ඇත්ත. අපේ දරුවෝ ආරක්ෂා කරන එක අපි හැමෝගෙම යුතුයකමක්. පුංචි උන් දන්න දෙයක් තියෙයි. සමගිය එකමුතුකම මේ වගේ තියේ නම් මදුරුවෙක් නෙමෙයි. ඊට වඩා දෙයක් උනත් පරද්දන්න පුළුවන්. ඇත්ත. අපේ එකමුතුකම සමගිය ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. හරියට හරි පියල් මල්ලි. කට්ටියටම මහන්සි ඇතිනේ එන්න තේ ටිකක් බොමු.